ව්‍යාපාරවල ඕනස්ලා කැමති නැහැ තමන්ගේ රහස් පිටට යනවට. රෑන්ක් හදන සුපිරිම පේප පන්තිය සමීර එම්පතිරාජ ප්‍රතිඵල මවන BS සන්නාමය. පුතා ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මෙහෙම කොහොමද? තාමත් මහා පරිමාණ ව්‍යාපාර කරන දැවන්ත විදියට ව්‍යාපාර කරන ලොකු ලාභ ලබන සමහර ව්‍යාපාර තාමත් තියෙන්නේ සීමා සහිත පෞද්ගලික සමාගම් විදියට. ඒ සමාගම් වල අයිතිකාරයෝ තාමත් හිතන්නේ නැහැ තමන්ගේ සමාගම පොදු සමාගමක් බවට පරිවර්තනය කරන්න. අර ප්‍රශ්නයක් දුන්නොත් විභාගෙදී ඇයි එහෙම කරන්නේ කියලා මොකක්ද ඔයාගේ උත්තරේට ඔයා ලියන්නේ? ඔයාගේ උත්තරේට ඔයා මොකක්ද ලියන්නේ? පුතා ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ පෞද්ගලික සමාගම් වල ඉන්න ඒ ව්‍යාපාර අයිතිකාරයෝ එයාලා කැමති නැහැ ඒ ව්‍යාපාරේ එයාලට තියෙන පාලන බලය වෙනත් බාහිර පාර්ශ්වයකට යනවට. ඒ නිසා තමයි එයාලා පොදු සමාගමක් බවට ඒව පරිවර්තනය කරන්නේ නැත්තේ. ඒක තමයි ප්‍රධානම හේතුව. තව හේතු තියෙනවා. එකක් තමයි අනවශ්‍ය විදියට නීති රීති වලට යටත් වෙන්න වෙනවා. හරි. මොකද පොදු සමාගමක් වෙනකොටම ශ්‍රී ලංකා සොරකම් පත්තා විනිමය කොමිෂන් සභාව, සමාගම් දෙපාර්තමේන්තුව, හරි. ඒ වගේ මේ විගණන ආයතන වගේ පුතා මේ විගණනයට වගේ යටත් වෙනවා. ඒ නිසා අනවශ්‍ය නීති රීති වලින් තොරව තමන්ගේ ව්‍යාපාරය ස්වාධීනව කරගෙන යන්න කැමැත්තක් දක්වන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඒ ව්‍යාපාර පරිවර්තනය කරන්නේ නැහැ පොදු සමාගම් වලට. ඒක තමයි ප්‍රධානම හේතුව. තමන්ගේ ව්‍යාපාරය ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. හරි. මොකද මං කිව්වේ එකක් තමයි තමන්ගේ ව්‍යාපාරයේ තියෙන පාලන බලය බාහිර පාර්ශ්වයන් වෙත ලබා දෙන්න තියෙන දැඩි අකමැත්ත. දෙක තමයි අනවශ්‍ය නීති රීති. 3 විගණනය කරන්න අවශ්‍යයි. හරි. විගණනය කරන්න අවශ්‍යයි. තව ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒක තමයි පුතා ව්‍යාපාරයේ තියෙන සමහර රහස්. ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබඳ ව්‍යාපාරයේ සතු වත්කමක් ඒක. සමහර රහස් පොදු සමාගමක් කරොත් එහෙම ඒ රහස් එළියට යන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරවල අයිතිකාරයෝ ව්‍යාපාරවල ඕනස්ලා කැමති නැහැ තමන්ගේ රහස් පිටට යනවට. ඒ නිසා එයාලා පෞද්ගලික සමාගම් විදියටම තමන්ගේ මහා පරිමාණ ව්‍යාපාර තියාගෙන ඉන්නවා. ලංකාවේ එහෙම ව්‍යාපාර තියෙනවා. මැලිබන් සමාගම, මංචි සමාගම, රයිගම් සමූහ ව්‍යාපාරය, DSI සමූහ ව්‍යාපාරය, බ්‍රැන්ඩිස්, මාස් ඒ වගේ ව්‍යාපාර තාමත් පොදු සමාගම් කරන්නේ නැතුව එයාලා තියාගෙන ඉන්නවා. ඔයා හොඳට හිතට ගන්න පුතා මේ පෞද්ගලික වකවානුව තුළ හරියට අපි බලනකොට ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න අහන්නේ අමුතු විදියකට. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ හරියටම පුතා මේක අවබෝධ කරගත්ත ළමෙක්ට විතරයි. අනිත් ළමයි ගිහිල්ලා ලියලා ආවට ඒ ප්‍රශ්නවල සාර්ථකත්වය අඩුයි. ලකුණු ලැබෙන විදිය අඩුයි. ඒ නිසා මේ ප්‍රශ්න රටාව හරියට අවබෝධ කරගත්තොත් තමයි ඔයාට ලකුණු 85ක ලකුණු 90ක එකකට යන්න පුළුවන් වෙන්නේ. හරි. ලකුණු 90කින් උඩ ඒකක් ගන්න ඕන. ඔයාගේ හොඳ රෑන්ක් එකකට යන්න, හොඳ රිසර්ච් ස්කෝර් එකකට යන්න. ඒ නිසා තමයි පුතා මේ පේපර් කරන්න ඕනේ. ඔයාලට පුළුවන් අපේ පේපර් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. විභාගයට අනුමාන හරියටම ටාගට් කරන ප්‍රශ්න එන්න පුළුවන් ප්‍රශ්න අපි හරියටම සාකච්ඡා කරනවා. පහුගිය අවුරුදු වල වගේම සාර්ථක විදියට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්.